රටක් හැටියට විශාල සංවර්ධනයකට යොමු වෙලා තියෙන මේ වගේ අවස්ථාවකදී මේ සංවර්ධනය තිරසාර සංවර්ධනයක් කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි මිනිසාගේ අයිතිවාසිකම් ගැන විතරක් නෙමෙයි ගහකොළවල පැවැත්මත් සතා සීපාවගේ පැවැත්මත් අයිතිවාසිකම් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. මම හිතන්නේ අපේ පැරැන්නෝ මේකට ලොකු අවධානයක් යොමු කරා. ඔවුන්ගේ හේන් කුඹුරු ගොවිතැන් වලත් එක කොටසක් වන සතුන් වෙනුවෙන් සතා සීපාවන් වෙනුවෙන් කුරුල්ලන් වෙනුවෙන් අතෑරලා දාන්න තරම් ඒ පරිසරය සම්බන්ධයෙන් සතා සීපාව සම්බන්ධයෙන් සංවේදී වුණා. නමුත් මේ වන විට මම හිතන්නේ අපි ජාතියක් හැටියට ඒ තැනින් ගිහිල්ලා ඊටාම දැඩි විදිහට අර මේ මුදල් පස්සේ දුවන සමාජයක් බවට පත් වෙලා අපි අමතක කරලා තියෙනවා මේ රටේ මේ ලෝකේ අනිකුත් පද්ධතීන් වල අයිතිවාසිකම් සම්බන්ධයෙන් අමතක කිරීමක් කරගෙන යනවා. මම හිතන්නේ මේ දැන් අපිට මේ අවස්ථාව ඇවිල්ලා තියෙනවා නැවත වතාවක් මේ ගැන ඉතා ගැඹුරින් හිතා බලලා පරිසරය ගැන ගහකොළ ගැන සතා සීපාව ගැන කටයුතු කරන්න. මෙහිදී විශේෂයෙන්ම අපි සත්තුන්ගේ අයිතිවාසිකම් සත්ත්ව හිංසනයට එරෙහිව කටයුතු කිරීම ගැන කටයුතු ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොකද සත්වයින්ටත් මිනිස්සුන්ට වගේම මේ මහ පොළොවේ ජීවත් වීමට තියෙන අයිතිය ඒ වගේම හිංසනයට ලක් නොවී ජීවත් වීමට තියෙන අයිතිය මේ පරිසර පද්ධතියක් තුල රැකගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් දැනට තියෙන නීති රීති මොනවද කියන එක හොයලා බලලා ඒවා යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් මම හිතන්නේ අපි ඒ සම්බන්ධයෙන්ුත් කටයුතු කරන්න ඕන කාලය ඉදිරියට එළඹෙනවා කියන එක තමයි මගේ මතය.